නාමල්ට සමාජයේ විශාල පිළිගැනීමක් හම්බෙලාද. ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතර නාමල් ප්‍රසාදයට ලක් වෙලාද. එහෙමත් නැත්තම් ජනතාව ආදරෙන් නාමල්ව වැළඳගෙනද. අපේ සමාජයේ තියෙන ට්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ සමාජයේ හැසිරෙන විදිය නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නේ. මේ අවස්ථාවේදී සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය බලනකොට පේන දෙයක් තමයි නාමල් සම්බන්ධයෙන් විශාල ප්‍රචාරණ කටයුත්තක් වෙනවා. විශාල ප්‍රචාරණ කටයුත්තක් වෙනවා. මේකෙන් අති උද්‍යෝගයට පත් වෙලා තියෙනවා නාමල්ගේ පාක්ෂිකයෝ ටික. නමුත් ඇත්ත මොකද්ද? ඇත්ත සමාජයේ එහෙම විශාල පරිවර්තනයක් වෙලා නැහැ. විශාල පරිවර්තනයක් වෙලා නැහැ. ඔය අර හැංගිලා බිම්ගත වෙලා හිටපු නිශ්ශබ්ද වෙලා හිටපු බයට නිශ්ශබ්ද හිට සමාජිකයෝ ටික එළියට ඇවිල්ලා නැවත සුපුරුදු විදිහටම ඒගොල්ලන්ගේ අර සුපුරුදු ක්‍රියාකාරකම් කරන්න දරන උත්සාහයක් විතරයි ඒගොල්ලෝ මේ වෙලාවේ මානසිකව සතුටටපත් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට විශාල පිළිගැනීමක් සමාජයේ තියෙනවා කියලා. හැබැයි එහෙම විශාල සමාජ පිළිගැනීමක් සමාජයේ නැහැ. නමුත් ඒගොල්ලෝ විශාල උපක්‍රම දරනවා. ඒක එහෙමයි කියලා. ඒගොල්ලන්ට පිළිගැනීමක් තියෙනයි කියලා ඔප්පු කරගන්න විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැන් අපි මේ ප්‍රස්තුත කාරණේ කතා කරන්න පෙර අපි බලන්න ඕනේ මහින්ද රාජපක්ෂගේ කාලෙදී මහින්ද රාජපක්ෂ ක්‍රියා කළේ කුමන ආකාරයකටද කියලා. මහින්දගේ මුල්ම ඡන්දෙදී මහින්ද පෙන්දෙක්නේ. මහින්දට හරියට කතා කරගන්නවත් බැරි චරිතයක් හැටියට තමයි හිටියේ. නමුත් ඒ අවස්ථාවේ දක්ෂම කතිකයෝ ටික හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ. මේගොල්ලෝ තමයි මහින්දව රට පුරා එක්කන් ගියේ. ඒ හැම රැස්වීමකදීම මහින්දර දුන්නේ ඉතාම චූටි කතාවක්. ඒ දිග ලස්සන කතා ටික ඔක්කොම කළේ ජනතා විමුක්ති පෙරමුණේ කතිකයෝ. මහින්දර චූටි කතාවක් දුන්නා වැඩේ ඇනගනී කියලා. බොහොම පොඩි කතාවක් දුන්නේ. ඒක අවසාන කතාවක් නෙවෙයි. අතර මැදදී පොඩි කතාවක් දෙනවා. දීලා තල්ලු කරලා යවනවා. එහෙම තමයි තිබුණේ. නමුත් මහින්ද බලයට ගත්තන් පස්සේ වටේට එකතු කරගත්තා ඔය මාකටිං වැඩ දන්න පොරවල් ටික එකතු කරගත්තා. මේකල කොහොමද මහින්දව පිම්බුවේ? අති විශාල ධනයක් වියදම් කරලා රට පුරා සෑම මිනිස්සෙකුටම අඩුම ගානේ දවසට 10 සැරයක්වත් මුණ ගැහෙන විදිහට මහින්දගේ යෝධ කටවුට් රට පුරාම ගැහුවා. රට පුරාම ගැහුවා. හැම තැනකම ටීවී එකේ ගියත් නිවුස් වලට 20 සැරයක් 30 සැරයක් විතර පෙන්නනවා. එක නිවුස් එකකට හැම channel එකකම පෙන්නනවා. ඊළඟට ඕන දෙක පත්තරයකද වෙන මොකක් හරි මේකද කාගේ හරි වෙන කෙනෙක්ගේ පෝස්ටර් එකකද මහින්දව තමයි ලොකුටම දාන්නේ. මහින්ද එච්චර වීදම් කළා මහින්දගේ රූපේ මිනිස්සුන්ගේ ඔළුව වල අඳින්න පර්මනන්ට්ලි අඳින්න හැම මිනිහෙකුටම දවසකට අඩු ගානේ 20 30 සැරයක් මේ රූපේ දකින්න විදිහට වීදම් කළා. ඒකනේ අර ඊයේ පෙරේදා සංචාරක අමාත්‍යාංශයෙන් ටී-ෂර්ට් 12000ක්ද කොයිද ගහලයි කියලා එන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒත් ඒවම තමයි. මහින්දගේ රූපේ ගහුවා ටී-ෂර්ට් බෙදනවා. එතකොට පාරේ ඇඳගෙන යන එකක් දකින්නවා. පාරේ යන උනුත් දකින්නවා යකෝ මේ මහින්ද නේද මේ ටී-ෂර්ට් එකේ ඉන්නේ කියලා. අන්න ඒ වගේ වැඩ කළේ. ඊළඟට මෙයාව නෝ වීරත්වයකට නැංගුවා. මහින්දව රටේ ඉන්න වීරයෙක් කළා. දැන් යුද්ධේ තියෙන සමයේ ඔය 2009 වෙනකම් ඒ කාලය තුල මහින්ද 2005 ඉඳලා ඇවිල්ලා 2009 වෙනකම් කාලය තුල යුද්ධ තිබුණා. එතකොට රටේ ප්‍රධාන මාතෘකාව මිනිස්සු ඇත්තට ආදරය කරපු තැන තමයි අපේ හමුදාවල් ටික. අපේ හමුදාවල් ටිකට මිනිස්සු පණ ඇරලා ආදරේ සපෝට් එක උපරිමයි. මහින්ද දන්නේ එතනට ජැක් එක ගැහුවා. මහින්ද ගිහිල්ලා බංකර් ඇතුළේ ඉඳලා ෆොටෝ ගහනවා. අපේ හමුදා සොල්දාදුවන් සමග අර තුවක්කුවෙක් එකට ඉඳගෙන ආත් දෙක උස්සගෙන ෆොටෝ ගහනවා. හැම කැම්ප් එකකටම යනවා. අන්න වීරයෙක් කළා. අර කැපිටිකොල්ලේ බෝම්බ වෙලෙත් කෙලින්ම අනුරාධපුරේ හොස්පිටල් එකේ නතර වුණේ මෑන්. ඇයි වීරත්වය පෙන්වන්න. එන්න වීරයෙක් කියලා පෙන්වන්න වෙනම මාකටිං පාරක් දුන්නා. ඊළඟට දැඩි
කෙලින් තීරණ ගන්න නායකයෙක් කියන එක පෙන්වන්න හැම පැත්තෙම කළා. කොටින්ම මර්වින් සිල්ලත් ගුටි කෑවා ඒකට. මර්වින් සිල්ලත් ගුටි කෑවා. ඊළඟට මිනිස්සුන්ට එහෙම ඔක්කොම කරලා මිනිස්සුන්ට මේ වීරත්වය පෙන්නලා හැමතැනම මේවා කළා. ඒක විතර ප්‍රමාණවත් නැහැ. සමහර මිනිස්සුන්ව ගණ්ඩ ක්‍රම තියෙනවා. සල්ලි දීලා ගන්නවා. එක ක්‍රම වලට සල්ලි දීලා ඒ මිනිහගේ අවශ්‍යතාවයක් දැක්කහම අර ගම්පහයක් කෙනෙකුටත් අර කකුල කැඩිච්චලේ කකුල බොරු කකුලක් දුන්නේ. අන්න ඒ වගේ වැඩ කරනවා. ඒ එක එක මිනිහට දෙනවා. අවශ්‍ය මොනවද? කීයක් හරි දෙනවා, ටික තහඩුවක් ඕනනම් දෙනවා, කක්කුසි පෝච්චියක් ඕනනම් දෙනවා. එහෙම දීලා එහෙම අල්ල ගන්න පුළුවන් කොටසක් අල්ල ගන්නවා. ඊළඟට තව කොටසක් අල්ල ගන්නවා වරප්‍රසාද තනතුරු දීලා. ඔය දැන් නඩුවක් යන තීන්දුවක් දෙන්න තියෙනවානේ අර ලොතරැයි මණ්ඩලේ. ඒ තමන්ගේ මිනිස්සුන්ව තමන් ළඟ තියාගන්න උන්ට හොරා කණ්ඩ අවස්ථාවක් තමයි ඒ දෙන්නේ. ඒ දීලා තියෙන්නේ ඒ අවස්ථාවක් තමයි දීලා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි. විවිධ අධ්‍යක්ෂක තනතුරු විවිධ තැන්වල සභාපතිලා සමහර මිනිස්සු මේ පොලිසියට ගන්න එක අර කවුද මේ තාමත් ඔය හිරේ ඉන්නේ එකෙක් පොලිසියේ ඉඳලා හිටපු නම්මට මම නම් මතක නැහැ. ඒ වගේ ඒ විවිධ තැන් වලට දානවා. තානාපතිලා හැටියට දානවා. පොලිසිය ලොක්කෝ කරනවා. හමුදාය ලොක්කෝ කරනවා. CID එකේ ලොක්කෝ කරනවා. සාලේලා හැම ඔය ඉහෙලටම ගත්තේ. එහෙම කරලා ඒ කොටසක් එහෙම තියාගන්නවා. ඒ ඔක්කොම කළත් Tamanට අවනත නොවන Taman විවේචනය කරන අයට එක ලස්සන බැස්ටියක් දෙනවා. ඒ තමයි ඉස්සෙල්ලාම බය කරනවා. කෝල් කරලා දැන් ඔය මේ දැන් ඔය නාමල්ගේ ටීම් එකත් ඔය වැඩේම කරනවා මම ඒ පස්සේ කතා කරනවා. ඒගොල්ලෝ විවිධ කටයුතු කරලා මිනිසුන්ව බය කරනවා. කෝල් කරලා බය කරනවා, ළඟට ගිහිල්ලා හම්බෙලා බය කරනවා, ගෙදරට ගිහිල්ලා අහනවා මේ ළමයි ආවල් ඉස්කෝල වලට නේද යන්නේ? දිගට මේගොල්ලෝ යන්න ඕනේද? ඒ වගේ පොඩි ප්‍රශ්න කැලි දෙක තුනක් දාලා එනවා. ওই මාධ්‍යවේදීන්ටම දුන්නේ. එහෙම කරලත් බය වෙන්නේ නැති උන්ට ගහනවා. අර පොද්දල ජයන්තලාට කීත්න වැරලට එහෙම දුන්නනේ බැස්ටිය. තාපොට්ටේ මරනවා. නමුත් ඒ වාසනාවට එමිසු බේරුණා. ඒත් කන්ට්‍රෝල් නැත්තම් එමිසු ඉතින් පිට රටවල් පැනලා ගිහිල්ලා ජීවිතේ බේරගත්තා. ඒත් කන්ට්‍රෝල් නැත්තම් මරනවා. ලසන්තලාව එක්නැලි ගොඩලා එහෙම උනේ ඒකනේ. මරනවා. ආයේ කිසි කතාවක් නැහැ මරනවා. එහෙම තමයි තිබුණේ. දැන් ආපහු මේ නාමල්ලත් තෝරගෙන තියෙන්නම ඒ මහින්දගේ ඒ තිබුණු ක්‍රමයේම තමයි තෝරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ට වැරදුනෙත් එතන තමයි. ඒගොල්ලෝ හිතනවා ඒක සාර්ථක නම් මහින්ද 2015 පරදින්නේ නැහනේ. මහින්ද පෙරදුනේ වෙන කෙනෙකුට මෛත්‍රියට පෙරදුනානේ. එහෙම පෙරදින්න හේතු උනේ ඒ උපක්‍රම ඉච්චර සාර්ථක නැහැ. ඒගොල්ලන්ට ඒ වෙලේ පොඩි චූන් එකක් තියෙනවා තමයි. ඒගොල්ලන්ට හිතෙනවා මට ඉතින් මාර තොගයක් අපිට මිනිස්සු කැමති. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. වැඩේ ගොඩේ ගොඩ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි කියන එක පෙන්නුණා. ඔච්චර වීදම් කළා. රට පුරා මේ ලයිට් කණුවක් ගානේ අර යෝධ කටවුට් ගහලා රට පුරාම කළත් මහින්ද පරාදයි. හිටන් දිනු. ඒකට හේතුනේ ජනතාව ඒවා පිළිගන්නේ නැහැ. දැන් මේ වෙලාවෙත් ඒ හා සමානම වැඩපිළිවෙලක් යනවා නාමල්ට තාම අවබෝධ වෙලා නැහැ. ඒ උපක්‍රම වලින් තමයි මහින්ද 2015 පෙරදුනේ කියලා. ඒ උපක්‍රම පාවිච්චි කළා. නාමලුත් මේ වෙලාවේ දැන් මේ හොඳට බලන්න මේගොල්ලෝ හිමීට නාමල්ව මේ හැම තැනම කතා වෙන විදිහට තමයි නාමල් කියන නම කතා වෙන විදිහට තමයි මේගොල්ලෝ ඔය ප්‍රචාරණ කටයුතු ඔක්කොම කරන්නේ. ඔයගොල්ලෝ බලන්න මේගොල්ලන්ගේ මුල් කාලේදී ඉස්සල්ලාම තිබුණේ වල Facebook එකෙන් බලන්නකෝ. දානවා 2029 ජනාධිපති අනුරද නාමල්ද සජිත්ද ඉස්සෙල්ලා දාන්නේ එහෙම. ඒක ටික කාලයක් එන්නනවා. ඔයගොල්ලෝ බලන්නකෝ ඒකේ රියැක්ෂන්ස් ටික ගත්තාම නාමල්ට 10% විතර තියෙන්නේ. දැන් අපි කියමු 15යිම කියලා. සජිත් ඊට වැඩිය අඩු 7යි 8යි තමයි තියෙන්නේ. ඉතුරු ඒවා ඔක්කොම තියෙන්නේ අනුරට. හැබැයි නාමල්ගේ බලාපොරොත්තු ඒකේ රියැක්ෂන්ස් ගන්න එක නෙවෙයි. මිනිස්සුන්ගේ ඇහැට හුරු කරන එක. නාමල්ගේ රූපය ඇහැට හුරු කරන. දැන් මේ දවස් වෙනකොට දැන් අරක මාස 3ක් විතර ඒගොල්ලෝ කරගෙන ආවා. දැන් මේ දවස් වෙනකොට බලන්න ඒගොල්ලන්ගේ ප්‍රචාරක පුවරුවල
සජිත් දැන් හැලිලා. සජිත්ව හලලා දැන් යන්නේ අනුර නාමල්. අනුර නාමල්. දැන් මේ වෙලෙත් අර ප්‍රතිඵලයම තමයි තියෙන්නේ. නාමල්ට 15ක් විතර තියෙන. ඊටු 85ම තියෙන්නේ අනුරට. නමුත් නාමල් බලාපොරොත්තු වෙන්නේ 15 මේ 20 25 කරගන්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ මිනිස්සුන්ගේ ඇහැට හුරු කරන්න පුළුවන් තරමක් නාමල් කියන එක. දැන් ඒක වැඩිපුර ටාගට් කරලා තියෙන්නේ අනුරට ඡන්දෙ දුන්න මිනිස්සුන්ගේ. අනුරට ඡන්දෙ දුන්න මිනිස්සුන්ගේ තමයි ටාගට් කරලා තියෙන්නේ. ඒකට හේතුව ඒගොල්ලෝ මේක දැක්ක ගමන් අනුරට ගහනකොට නාමල්ගේ රූපේ ඒ මිනිස්සුන්ගේ ඇහැට යනවා. ටිකක් දවස් යනකොට ඒ මිනිස්සුන්ටත් මේගොල්ලෝ හිතනවා හිතෙන්ට ගනි කියලා මේ අම්මට නාමල්ට ටික පිළිගැනීමක් තියෙනවා දැන් නිකන් හැමෝම කතා වෙනවා නාමල් ගැන කියලා. ඒ මනෝභාවය ඇති කරවන්න තමයි මේ වැඩේ කරන්නේ. ඕක තව ටිකක් කල් යනකොට මූ හිරේ නොගියොත් හිරේ ගියොත් ඔක්කොම ඒගොල්ලන්ට කන පිට ගහන්න වෙනවා. තව ටිකක් කල් යනකොට මේගොල්ලෝ හදන ඒවල නාමල් විතර. දැන් ඒක එන්න පටන් අරන් තියෙන්නේ. නාමල් විතරයි ඉන්නේ. මෙහෙම වීරයා වගේ ඉන්නවා. ඔටුන්න දාලා ඉන්නවා. ප්ලේන් එලවනවා, හෙලිකොප්ටර් එලවනවා. ඔය ඔක්කොම වැඩ ටික දාලා නාමල්ගේ විතරක් ඒව දාන මාර බුද්ධිමතෙක් මාර වැඩකාරී බැරි දෙයක් නෑ. සජිතේ දවසල ගිටාර් ගහනවා, පියානෝ ගහනවා, ඩ්‍රම් ගහනවා ඔක්කොම කළානේ. එටයින් දැනුත් බලන්න නාමල්ටත් බැරි දෙයක් නැතු වෙනවා. හැමදේම කරන නාමල් දෘඩ තීරණ ගන්න වීර නායකයෙක් රට වෙනුවෙන් සටන් කරන නෑ අර හොරකම් කරපුවා ක්‍රිස්න අඩු අරම එකක්වත් කතා කරන්නේ නෑ. ඒවට ප්‍රතිවිරුද්ධව මේ එන්න බොරු කියනවා. ගොබෙල්ස් න්‍යාය බොරු කියනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ දැන් අලුත්ම සෙල්ලමක් පටන් ගන්න තියෙන ඒගොල්ලන්ගේ ඔය චූන් බයියෝ ටික ඒක ඒගොල්ලෝ මේ සැලසුම් සහගතව කරන වැඩක්. දැන් බලන්න මේ අර මේගොල්ලන්ගේ පරණ ට්‍රිපෝලි සෙල්ලම් ටික තමයි පටන් ගන්න හදන්නේ. දැන් මේ ඒගොල්ලන්ට විරුද්ධව ඉන්න අයට දැන් මේ දවස්වල ඔන්න පටන් අරන් තියෙනවා තර්ජනය කරන්න. මම දැක්ක ගොඩාක් ඔය YouTube කරන අයට හිට කෝල් කරලා තර්ජනය කරනවලු. දැන් උඹට ජීවත් වෙලා ඉන්න ඕනේද කීකේ තර්ජනය කරනවලු. ඒක ඔයගොල්ලන් පරණ පුරුද්ද. දැන් මිනිස්සු වලට බය නෑ. එහෙම බය නම් 2022 අර ගෝඨාගේ ගෙදරට ගිහිල්ලා ගහලා පන්නන්නේ නෑ. ඔච්චර තුවක්කු තියාගෙන ඉඳද්දි. මිනිස්සු ඒ වලට දැන් බය නෑ. එහෙම මැරෙක ඉඳද්දි තමයි ගහලා ගෝල් ෆේස් මේ ගෝල් ෆේස් එකෙන් අරන් ගිහිල්ලා බේරේවට දැම්මේ. දැන් මිනිස්සු එහෙම බය නෑ. ඒගොල්ලෝ හිතනවා එහෙම බය කරපුවාම සමස්ත සමාජයක් ආපහු බය වෙලා අර නැට්ට අකුල්ලගෙන උන්ට ඕන විදිහට රඟන්න, උන්ට ඕන විදිහට හොරකම් කරන්න, උන්ට ඕන විදිහට ජඩ වැඩ කරන්න, උන්ට ඕන විදිහට නීතිය නවන්න මිනිස්සු බලාගෙන ඉඳී කියලා. මිනිස්සු එහෙම බලාගෙන ඉන්නේ නෑ හලෝ. නාමල්ට වැරදිච්ච තැන උතන. කොහොමම කරගෙන යන්න. මොකද ඔය වලට ඕගොල්ලෝ සෑහෙන්න වියදම් කරනවා. ඔය තර්ජනය කරන ඇම්බැට්ටෝ ටිකටත් උන්ට වෙනම සිම් අරන් දීලා, වෙනම කම්පියුටර් අරන් දීලා එන වියදමක් කරගෙන ඔය වැඩේ කරන්නේ. කරගෙන යන්න ඕගොල්ලොන්ට නිසි වෙලාවේදී නිසි උත්තර ජනතාව විසින් හම්බෙන. මොකද මේ රටේ මිනිස්සුන්ට තමුසෙලා මේ රට කාපු කෑම හාපු හැම අමතක නැහැ. අමතක වෙන්න ගියොත් අපි අමතක වෙන්න දෙන්නෙත් නැහැ. නිරන්තරයෙන් උදේ හවස මතක් කරලා තමුසෙලා කවුද කියන එක මේ සමස්ත සමාජයටම නැවත අපි ඒත්තු ගන්නනවා. ඒක නිසා ඔයා හොරකම් කරපු සල්ලි ටික ওই විදිහට එක එක විද්‍යාවල් දාලා වීදම් කරන්න. ඒක රටට හොඳයි. රටේ ආර්ථිකයේ ෆන්ක්ෂන් වෙනවා. ඕගොල්ලන්ගේ හොරා කාපු සල්ලි ටිකක් ආපහු මේ චේන් එකට ආපුවාම මේ බයියොන්ට උනත් කමන්නේ. ඒ මිනිසුන්ට කීයක් හරි හම්බෙන එක හොඳයි. සමාජයට හොඳයි. ආර්ථිකයේ පොඩි බූස්ට් එකක් එනවා. ඒක නිසා ওই වැඩ ඔහොමම ඔයා හිරේ යනකම් ওই ටික කරගෙන යන්න.